මෙය සඳුනිගේ ජීවිතේ පෙරලිකාර අවසානයයි. රාජු කෙරෙහි වූ කෝපය සහ කලකිරීම කෙමෙන් රාගයක් සහ කුතුහලයක් බවට පත් වූ අයුරුත් අවසානයේ ඇය තෝරාගත් නිදහසත් මෙලෙස පෙළගැස්වමි. රාජුගේ කාමරයෙන් එළියට දිවා මගේ හදවත ගැහෙමින් තිබුණේ මහා වේගයකිනි. මගේ මනස තවමත් තිබුණේ අවුල් ජාලාවකිය. අම්මා සහ රාජු, නිර්මලී සහ රාජු, මේ සියල්ල මට දරාගත නොහැකි විය. නමුත් මගේ සිතේ කොනක රාජු පැවසු ඒ වචන නින්දිත ලෙස දෝංකාර දුන්නිය. ඔයාගේ ඇස්වල මම දැක්ක දේවල්, ඔයාගේ මේ ලස්සන ඇඟ. රාත්‍රියේ ඇඳ මත පෙරලි සිටීමට නිින්ද ගියේ නැට. අම්මා කාමරයට වී සිටින බව මම දැන සිටියෙමි. ඇය රාජු සමග රහසිගතව කරන මේ ගනුදෙනු මට මහා පිළිකුලක් ගෙන දුන්නද මා තුළ ඇති වූ අමුතු කුතුහලය ඒ පිළිකුල පරයා නැගී සිටියේය. රාජු යනු රාලු ශක්තිමත් පිරිමියෙකි. ඔහු අම්මාවත් නිර්මලීවත් මෙල්ල කරගෙන සිටින්නේ කෙසේද? පසුදා උදෑසන මම හිතාමතාම කුස්සියට ගියේ රාජුවෙහි සිටින බව දැනගෙනය. ඔහු තේ කෝප්පයක් බොමින් සිටියේය. මා දුටුසෙනින් ඔහුගේ මුහුණේ මතුවේ අර නපුරු නමුත් ආකර්ශනීය සිනහවයි. මොකද දුව, ඊයේ කිව්ව දේවල් අම්මට කිව්වේ නැද්ද? ඔහු ඊතා සෙමින් ඇසුවේය. මම ඔහු දෙස කිලින් බැලුවමි. මම කිව්වේ නෑ. මට ඕනි ඇත්ත දැනගන්න. ඇයි අම්මා ඔයාට මෙච්චර බය? ඇයි නිර්මලී ඔයාට මෙච්චර එකතු? රාජු තේ කෝප්පය මේසේ මත තබා මා වෙත ලං විය. ඔහුගේ සිරුරෙන් වහනේ වූ ඒ රළු දහඩිය සුවඳ සහ පිරිමි ගතිය මගේ පියවි සිහිය නැති කර දමන්නට සමත් විය. ඒක ඒ දෙන්නගෙන් අහන්න දුව. හැබැයි මම දන්නවා ඔයාටත් දෙන් මේ දේවල් අත්හදා බලන්න ඕනි කියලා. අර බස් හෝල්ට් එකේ අයියට වඩා මම ඔයාට සැපක් දෙයි කියලා ඔයාට හිතෙන්නේ නැද්ද? ඔහුගේ රළු අතක් මගේ නිකටෙන් අල්ලා ඉහළට එසවීය. මම වෙවුලා ගියෙමි. නමුත් මෙවර මම පලා ගියේ නැත. මා තුල වූ ඒ හුදකලාව සහ කුතුහලය මාව හුට නතු කලේය. සති කිහිපයක් ගත විය. අපේ නිවස තුල රහස් තුනක් ක්‍රියාත්මක විය. අම්මා සහ රාජු, නිර්මලී සහ රාජු, සහ දැන් මම සහ රාජු. රාජු ඊතා දක්ෂ ලෙස මේ සියල්ල පාලනය කළේය. අම්මා නිවසේ නැති වෙලාවට හෝ ඇය කාර්යබහුල වූ වෙලාවට රාජු මගේ කාමරයට ආවේය. මුලදී මම බිය වුවද ඔහුගේ ස්පර්ශය මට අලුත් ලෝකයක් පෙන්වා දුන්නේය. ඔහු මගේ තරුණ සිරුරේ අස්සක් මුල්ලක් නෑර ආදරයෙන් සහ රාගයෙන් පිරිමැද්දේය. අම්මාට සහ නිර්මලීට වඩා මම ඔහුට විශේෂ බව ඔහු නිතරම මගේ කනට කොඳුරා පැවසුවේය. සඳුනි, ඔයා මලක් වගේ. අර දෙන්නට වඩා ඔයා මාව පිස්සු වට්ටනවා. ඔහු මගේ උණුසුම් හාදු අතරින් පැවසුවේය. මම ඔහුට පෙම් කරන්නට පටන් ගත්තෙමි. ඒ හුදෙක් කාලික ආශාවක් පමණක් නොව මා තේරුම්ගත් එකම මිනිසා ඔහු යයි මට සිතුනි. මම ඔහුට බල කළෙමි. රාජු, මට මේ හොර රහසේ ඉන්න බෑ. අපි අඹුසැමියෝ වගේ ඉමු. රාජු සිනාසුනේ. ඒක ලේසි නෑ පෙටියෝ. අම්මා දැනගත්තොත් දෙන්නටම වස කන්න වෙන්නේ. දිනක් අම්මා බැහැර යන බව පවසා ගියත් ඇය අතරමඟදී අමතක වූ ලියකියවිලි වගයක් ගැනීමට නැවත නිවසට පැමිණියාය. ඒ මොහොතේ මම සහ රාජු සිටියේ මගේ ඇඳ මතය. අප දෙදෙනාම එකිනෙකාගේ පහස විඳිමින් සිටියේ උච්චතම අවස්ථාවේදී කාමරේ දොර එකපාරටම හැරුණි. සඳුනි, තෝ! අම්මා දොරකට ගල් ගැසී සිටියාය. ඇගේ මුහුණ සුදු මැලි වී තිබුණි. ඇය අත තිබූ බෑගය බිම වැටුණි. මම වහාම රෙද්දකින් මගේ සිරුර වසා ගත්තිමි. අම්මා, මට කියාගත හැකි වූයේ එපමණකි. අම්මා වියරුවෙන් මෙන් රාජු වෙත කඩා වැදුනාය. රාජු, තෝ මගේ දුවවත් විනාශ කළාද? මම තොට මොනව කළේ නැද්ද? මම තොට සල්ලි දුන්නා, සැප දුන්නා. තෝ මගේම දුව එක්ක මේ වගේ දෙයක් කළේ කොහොමද? අම්මා මටත් රාජුටත් අමු තිත්ත කුණුහරුපෙන් බැන වැදුනාය. දැම්ම ඵලයන්. රාජු, තෝ මේ ගෙදරින් දැම්ම ඵලයන්. සඳුනි, තෝ මට මූණ නොදී මේ කාමරේට වෙලා හිටපන්. මම තුගේ කකුල් දෙක කඩනවා. රාජු සංසුන්ව ඇඳුම් මැදගත්තේය. ඔහු මා දෙස බලා මෙසේ කීවේය. මම යනවා. සඳුනි, ඔයා එනවනම් එන්න. මම ඔයාව බලා ගන්නම්. අම්මා රාජුට පහර දෙන්නට තැත් කළාය.
මට තවදුරටත් මේ නාටකය දරාගත නොහැකි විය. අම්මත් මේ මිනිසා සමගම සබඳතාවක් පවත්වමි මට බැනවැදීම මට මහා විහිළුවක් ලෙස පෙනුනි. මම යනවා රාජු එක්ක. මට මේ වංචනික ගෙදර ඉන්න ඕනේ නැහැ. මම කෑගසා පැවසුවෙමි. මම මගේ ඇඳුම් කිහිපයක් බෑගයකට දමාගෙන රාජුගේ අත අල්ලා ගත්තෙමි. අම්මා මහා හඬින් හඬමි අපට ශාප කළාය. නමුත් අපි දෙදෙනා හැරී බැලුවේ නැත. අපි කොළමින් පිටත්වන බස් රථයකට නැග්ගෙමු. රාජු මාව රැගෙන ගියේ ඔහුගේ උපන් ගම වන අනුරාධපුරයේ දුෂ්කර ගමකටය. එහි ඔහුට හිමි කුඩා ඉඩමක් සහ පැල්පතක් වැනි නිවසක් තිබුණි. කොළඹ සැප සම්පත් වලට හුරු වූ මට මුල් දින කිහිපය අපහසු වුවද රාජුගේ ආදරය ඒ සියල්ල අමතක කරවිය. අද අපේ ජීවිතේ ගෙවෙන්නේ වැව් හුළඟත් සමගය. රාජු උදෑසනම හේනට යන්නේ උදැල්ලත් කරතබාගෙනය. මම ඔහුට දවල් බත් පාර්සලේ රැගෙන හේනට යමි. හේනේ පැලේ වාඩි වී අප දෙදෙනා එකම බත්පත බෙදාගෙන කන විට දැනෙන සතුට කොළඹයේ මහා මන්දිරයේදී මට කිසිදාක දැනී තිබුණේ නැත. රාජු දැන් බොහෝ වෙනස් වී ඇත. ඔහු මට දක්වන ආදරය ඉතා පිවිතුරය. රාත්‍රියේ කණාමැදිරියන් එළිය දෙන ඊ නිහඬ පරිසරයේ ඔහුගේ පිරිමි දෑතේ සුවඳ විඳිමින් මම සුවසේ නිදන්නෙමි. අපේ ජීවිතය දැන් සරල වැව්ගමක හේන් ගොවිතැනින් සරු වී ඇත. අතීතයේ කහට පැල්ලම් මකා දමමින් අනුරාධපුරයේ මේ පින්බිම මත අපි අපේම වූ ආදර ලෝකයක් ගොඩනගා ඇත්තිමු.